කඩු ගන්න ඒ ජාතික දුම්රිය කෞතුකාගාරය බලන්න. එහෙනම් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අද මම ගොඩක් මේ දුම්රිය කෞතුකාගාරය ගැන ඔයාලට විස්තර දානවා මේ වීඩියෝ එකේ. ඒ වගේම අපි කෝච්චි එන්ජින් වලට එහෙමත් නැගලා බලනවා. එහෙනම් guys වීඩියෝ එකත් එක්ක දිගටම රැඳින්න. වීඩියෝ මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා මේ වීඩියෝ එක දන්න යාළුවන්ට share කරලා YouTube channel එකට පොඩි support එකක් දෙන්න. එහෙනම් guys වීඩියෝ එකට ඔයාලේ අදහසත් පහලින් comment කරලා ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ පළමු දුම්රිය මාර්ගයේ වාෂ්ප එන්ජිමේ ඇක්සලරේටර් මෙතන මේ ගහලා තියෙන්නේ. ඒක තමයි අපි යන් ඉස්සරහට. එතකොට මේ තියෙන්නේ මෝටර් ට්‍රොලිය. ඔයාලට පේනවනේ. ඊපස්සේ මේ තියෙන්නේ කරත්තේ. මේවා තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. මෙතනක් තියෙනවා තව උපකරණ ටික. පැන්ඩෝල් කිලිප් බෝල්ට් ඇන ඒ ටික මෙතන තියෙනවා. නවාගත හැකි මුහුණු සෝදන බේසම ඒකත් මෙතන තියෙන. මේ ඔක්කොම ඉස්සර භාවිතාවක් තියෙනවා. 1935 වර්ෂයේ පරිහරණය කරන ලද ගිනි නිමන උපකරණය. ඒක තමයි උඩා ලියවන පට්ටලය. ඒක මෙතන තියෙනවා. ඔයාලා කෝච්චියට දෙන වලල්ල දැකලා තියෙන්නේ. ඒක තමයි මේ. ඒකේ මෙතන තියෙනවා සීනුව. වලල්ල මේ විදිහේ තියෙනවා. ඒක හොයාගෙන තියෙන ටයර්. ඒක ටයර්ගේ ටැබ්ලට් කියන්නේ. මේ තියෙන්නේ මේ කණු රේඩියෝ වලින් යනවා ඇති මම හිතන්නේ. එහෙම තමයි මේක තියෙන්නේ. මේ තියෙන සිස්ටම් එක. ඉස්සර තිබ්බ විදිහට තියෙන ඉඳලා මේකේ තියෙනවා මේ තොප්පි එල්ලණය කියලා එකක් එහෙම. ඒ ටික තමයි මේ පිටිපස්සෙන් තියෙන්නේ. මියුසියම් එකේ තියෙන ටික මේකෙන් එළියේ තියෙනවා මේ ට්‍රේන්ස් ටික. අපි ඒ එන්ජින්ස් ටිකත් බලමු මේ කොයි වගේද කියලා. තියෙන්නේ ක්ලාස් S3 එන්ජින් එක. අපි මේක ඇතුළටත් ගිහින් බලමු මේ ඇතුළට යන්න පුළුවන් කියලා කිව්වා. මගේ ලොකු ආසාවක් තිබ්බා මේ ට්‍රේන් එන්ජින් එකක් ඇතුළ කොයි වගේද කියලා බලන්න. මේ අද එන්න ඒ ආසාවත් හරියා. මම දැන් මේ ඉන්නේ ඉස්සර භාවිතා වෙච්ච දැන් භාවිතා වෙන්නේ ක්ලාස් S3 එන්ජින් එකක් ඇතුලේ. මම ඔයාලට පෙන්නන්නම් මේක කොයි වගේද කියලා. මේ මට හරිම සතුටුයි. මේකට එන්න පුළුවන් වෙච්ච එක අපි බලමු. මේ එන්ජින් එකේ S3 එන්ජින් එක රියදුරාට එළිය පේන විදිහ මේ විදිහට තමයි පේන්නේ. මේක ඉස්සරහා තියෙන්නේ ක්ලාස් M1 එන්ජින් එක. අමුණලා අපි ඒකත් බලන්න යන්න. කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් එන්න කැමති කෙනෙක් එන්න මේ හැමෝම වෙන්න පුළුවන් තරම් ඇවිත් බලන්න. මේකේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ජාතික දුම්රිය කෞතුකාගාරය කඩු ගන්නාව ටිකට් එකක් උනේ රුපියල් 50යි. ඔයාලට මේ පේන්නේ මේක තමයි ටිකට් එක. හරිද? ඔයාලා මේ ටිකට් එක අරගත්තට පස්සේ ඔයාලට මේ ඇතුළට නැගලා බලන්න පුළුවන්. මේකේ තව බලන්න තියෙනවා අපි එන්ජින් එක බලමු. මේ ගයිස් ඔයාලට පේන්නේ මේක එන්ජින් එක. හරිද? අපි හිටිය අර මේ ඩ්‍රයිවර් ඉන්න සීට් එක හරියනේ. මේක තමයි එන්ජින් එක. මේකෙන් නිකුත් කරන බලයෙන් තමයි දුම්රිය ඉස්සර ගිහින් තියෙන්නේ. මේ තියෙන්නේ. අපි ඒවා ටිකක් බලන්න යන්න. M1 එන්ජින් එක මේක අපි මේක ඇතුළට ගිහින් බලමු කොයි වගේද කියලා. ගයිස් ඔයාලට මේ පේන්නේ මේකේ තමයි M1 එකේ ඩ්‍රයිවර් මෙතන තමයි යන්නේ. මෙතන එක ඩ්‍රයිවර් කෙනෙක් යනවා. මෙතන ඇසිස්ටන්ට් යනවා. හරිද? මේකේ මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. මේකේ විස්තර ටිකක් තියෙනවා. ඩීසල් විදුලි දුම්රිය. මේ විදිහට තමයි ඩ්‍රයිවර්ට ඉස්සරහා පෙනිලා තියෙන්නේ. මේකට එක බටන් තියෙනවා. මේ ස්ටාර්ට් එක, ස්ටොප් එක, මේ මීටර්ස්, ඒක යන වේගය බලන්න නම් මනම් තිබ්බ මීටර්ස් ටික. මෙතන තියෙනවා ලීවර් එක. ඒ ටික තියෙනවා. ඒත් එක්කම මේ තියෙන්නේ මේකේ එන්ජින් එක. ওই විදිහට එන්ජින් එකත් බලන්න පුළුවන්. තියෙනවා අපි එන්ජින්ස් ඒ ටිකත් බලමු. මම දැන් මේ ඉන්නේ M1 එකේ. ඒක ඇතුළ තමයි ඔයාලට වෙන්නේ. මම තව ඒවා තියෙනවා එන්ජින් වලට ගිහින් ඔයාලා හැම්බෙන්න බලන්න. මේ පැත්තේ තියෙනවා කියලා තියෙනවා අපි. ගයිස් මේ තියෙන්නේ මේ කෝච්චි වල රෝද. හරිද? මේවා ඇක්සල් නේද කියන්නේ? ඇක්සල් මේ. ඒත් එක්ක අර තියෙන්නේ දොබකරයක් මං හිතන්නේ. මේ ඉස්සර ට්‍රේන්ස් එහෙම කරන්න එහෙම ගන්න ඇත්තේ මේක තමයි. සහ මේ තියෙන්නේ ලීවර්ස් ටික ට්‍රැක් චේන්ජ් කරන්න ගන්න ටික සහ මේ අර සිග්නල් එහෙම කරන්න ඕන ලීවර්ස් ටික මෙතන බලා ගන්න පුළුවන්. මේක තමයි ගල් අගුරු එන්ජින් එක. අපි ඒකටත් ගිහින් බලමු මේ කොහොමද මේක සිස්ටම් එක වෙන්න ඇත්තේ කියලා. මේ මන් දැන් ඉන්නේ මේ ගල් අගුරු එන්ජින් එකේ. මේකේ මේ විදිහට බොයිලර් එක තියෙනවා.
ඒකට දානවා ගල් අගුරු ටික. ඒක ස්ටීම් කරලා මේකේ වෝටර් තියෙනවා. ඒ වෝටර් වල වාෂ්ප ප්‍රෙෂර් එක අරගෙන ඒ ප්‍රෙෂර් එකෙන් තමයි මේක දුවලා තින්නේ. ඒ විදිහට තමයි ගල් අගුරු එන්ජින් තියෙන්නේ. මේකේ ගල් අගුරු දාන්න ස්ටොක් එකක් තියෙනවා මම වලට ඒක පෙන්නනවා. තියෙන්නේ ගල් අගුරු දාන්න ඕන තැන. මෙතන ගල් අගුරු දාලා ඒ ගල් අගුරු ඕන වෙලාවට අරගෙන තමයි මේකට දාන්නේ. මේක තමයි බොයිලර් කියන්නේ. ඒකට දාලා ඒකෙන් එන ගල් අගුරු දහණෙන් එන ප්‍රෙෂර් එකෙන් තමයි එන්ජින් එක ගිහින් තියෙන්නේ. මේ එන්ජින් එකේ ඩ්‍රයිවර්ට පේන විදිය. ඒ විදිහට තමයි පේන්නේ. විදියට මේකේ ගයිස් මේ ගොඩක් තියෙනවා ලීවර්ස් තනම් මනම් මම ඒවා ගැන වැඩිය දන්නේ නැහැ. දන්න ටික තමයි ඔයාලට කිව්වේ. මේ තියෙන්නේ ස්පිනෝමීටර් එක මං හිතන්නේ. මෙතන තියෙනවා වොලියුම් අනම්මන. ඒ කියන්නේ ගල් අගුරු වල ප්‍රෙෂර් එකක් ඇති නේන. ඒ හීට් එකෙන් ප්‍රෙෂර් එක එහෙමත් බලන්න තමයි ඇත්තේ. මේ අර පැත්තේ තියෙනවා දැන් භාවිතා වෙන ට්‍රේන් එක S12 එක. අපි මේ ගිහින් බලමු තව මොනවද අපිට බලා ගන්න පුළුවන්. එන්ජින් එකේ මේ බැස්සට පස්සේ අපිට පේන view එක. ඇතුළේදී පෙනුන එක මම ඔයාලට පෙන්වන්නේ. මේ තියෙන්නේ ඒකේ wheels හරිද? ඔයාලා බලන්න මේකේ ලොකු මගේ අතකට සාපේක්ෂව නෑ මම්ම පෙන්වන්නම්කෝ. මට සාපේක්ෂව මේ එන්ජින් එකේ විශාලත්වය තමයි ඔයාලට පේන්නේ. ඇත්තටම ගොඩක් ලොකුයි. එතන තියෙන්නේ තවත් එන්ජින් එක. අපි ඒකත් බලමු. ඩ්‍රයිවර්ට යන්න තියෙන තැන එතන පෙන්නනවා. ඒක මේ තියෙන්නේ එන්ජින් එක. ෆොටෝස් වීඩියෝස් ගන්න තහනම් ගයිස් පර්මිෂන් එකක් ඕනේ මේවා ගන්න. මම මේ පර්මිෂන් එක ගත්තා. මේ මෙතන ඉන්න එක මහත්තයෙක් මේ මහත්තයාගෙන් පර්මිෂන් එක ගත්තට පස්සේ තමයි මේවා මේ ගත්තට පස්සේ තමයි අපිට මේ වීඩියෝස් පබ්ලිෂ් කරන්න පුළුවන්. මේක ඇත්තටම ප්‍රොමෝට් කරන්න ඕනේනේ. ඒ නිසා මේ ඒ ක්‍රියාවල් ගන්න තියෙන්නේ. පෙන්නුව එන්ජින් එකේ ඇතුළට යන්න හදලා තියෙනවා අපි ඒකට. මේ විදිහට ඒක හදලා තින්නේ. මෙතන මේ නිකාර මේකේ කෞතුකාගාරී මියුසියම් එකේ තියෙන දේවල් පෙන්වන්න වගේ ටීවී එකකුත් දාලා දිනවා. මම හිතන්නේ පෙන්වන්න ඇති. අර මේක අපිට බලා ගන්න පුළුවන් දේවල්. මේ තියෙන්නේ මේකෙත් අපිට බලා ගන්න පුළුවන්. මේ මෙතන තියෙනවා. මෙතන හීට් එකක් බලන්න නැත්නම් මේ සෙල්සියස් අංශක ඒකනේ තියෙන්නේ. අනම්මනම් ටික එතන අපිට බලා ගන්න පුළුවන්. ස්විච් ටිකක් එහෙමත් එතන තියෙනවා. අපි ගිහින් බලමු තව බලන්න පුළුවන් දේවල්. අපිට බලන්න තියෙන්නේ මං ඔයාලට ඔක්කොම පෙන්නුවා මේකේ. අපි ඒ බලන්න තියෙන එන්ජින් ටිකත් බලමු. මේ මයිලු ලංකාවේ ගල් අගුරු වාෂ්ප එන්ජින් වලට පස්සේ පාවිච්චි කරපු පළවෙනි ඩීසල් එන්ජින් එක. ක්ලාස් M1 කියන එක. මේ ඒකට මං ඔයාලට නැගලා පෙන්නුවානේ. අර පැත්තේ තව ට්‍රේන්ස් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් බලමු. මේ මැදිරියක් මේක මං හිතන්නේ දුම්රිය මැදිරියක්. ඒක නම් යන්න විදිහක් නැහැ ගයිස්. මට හිතෙන්නේ මේ ඒකට යන්න විදිහක් නැහැ. යන්න තියෙන තැන්වල මේ මෙතන තමයි යන්න තියෙන්නේ. ඒකේ ඩෝ එකක් තියෙනවා. ඒක ලොක් මං හිතන්නේ. ඒකට යන්න බෑ. අපි තව එන්ජින්ස් තියෙනවානේ ඒවට ගිහින් බලමු. ට්‍රේන්ස් වල පෙට්ටි දෙකක් හරි එන්ජින් එකක් හරි පෙට්ටියක් හරි ඒ විදිහට කොහොම හරි මැදිරි දෙකක් එහෙම අමුණන්න පුළුවන් විදිහට හදලා තියෙන එක. මේකට කප්ලිම් කියලා කියන්නේ. හරිද? මේ තියෙන කප්ලිම. එන්නේ ඒකත් සෑහෙන ලොකුයි. මේ මගේ අතකට සාපේක්ෂව බලන්නකෝ සෑහෙන ලොකුයි ඒක. මේ තියෙන්නේ හාන්ස්ලට් කියන එන්ජින්. අපි ඒකටත් ගිහින් බලමු. ඔයාලට පේනවානේ මේ කෝච්චි පාරේ සාමාන්‍ය මේ එන්ජින් එකේ එන්ජින් එක නෙමෙයි පෙට්ටිය. ඒකේ පිහිලි දෙකේ පළල හරිද? ඒත් එක්කම මේ පිහිලි දෙක එක ළඟ වැඩි වගේ ඔයාලට පේනවානේ. ඒක ළඟ වැඩි හරිද? එතකොට මේ එන්ජින් එක ගිහින් තියන්නේ පොඩි පිහිලි තිබ්බ පොඩි කෝච්චි පාරගලු. මේ අපි ඒකත් ඇතුළට ගිහින් බලමු. මට ඒක 5 මීටර උනේ. පොඩි එක තමයි ගිහින් තින්නේ. ක්ලාස් P1 කියන එන්ජින් එක හරිද? ගයිස් මම දැන් ඉන්නේ ක්ලාස් P1 එන්ජින් එක ඇතුලේ. මේකෙත් මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් එන්ජින් එක. ඩ්‍රයිවර් ගිහින් තියන්නේ නම් මෙතන ඩ්‍රයිවර්ට මෙතන එළිය පේන්නේ මේ විදිහට. ඩ්‍රයිවර් මෙතෙන්ට ආවම ওই විදිහට පේනවා එළිය. අපි යන් තව අපිට එන්ජින් දෙක තුනක් වගේ බලන්න තියෙනවා. තවත් එන්ජින් එකක් මේ අපිට බලා ගන්න පුළුවන්. ඒක අපි ඒකටත් බලන්න යන්න. ක්ලාස් N2 එන්ජින් එක මෙතන තියෙනවා. මේ තියෙන්නේ N0
500 එන්ජින් එක CGR කියලා ගහලා තියෙනවා. ඒ එන්ජින් එකටත් අපි නැගලා බලමු ඒකට නගින්න පුළුවන්. මේ ඔයාලට පේනවනේ කොච්චර ලොකුද කියලා. මේ ෆෝන් එකේ කැමරාවට අහු වෙන්නේ නැහැ මම. සමහර ඒවා. ඒක මේකේ මේ එන්ජින් එකට යන්න බෑ. මෙහෙම තමයි අපිට පේන්නේ. මම එන්න බලමු උඩරිම ආවා මේකේ හරියද? මේ විදිහ තමයි මම හිතන්නේ මේකේ මිනිස්සු යන්න ඇති. ඉඳ ගන්න වගේ නිකන් තියෙන්නේ මට නම් පේන්නේ. වෙන මොනවට හරි පාවිච්චි වෙන්න ඇති. හතරේ හදා දෙන බ්‍රිතාන. මේකේ අශ්වයෝනේ ගෙනියවි. ඈ? අශ්වයෝ එතකොට අර අශ්වයෝ ගෙනියපු පෙට්ටිය. පෙට්ටිය මේක මේ ෂන්ටි ඉන්නේ. ඒ කියන්නේ ගාමනාකාර තුන මැදිරි එහෙට මෙහෙට ගෙනියන පොඩි ඉන්නේ. ඒක වැඩ පිංගල. වැඩ පිංගල තිබ්බ සන්ටින් එන්ජින් එක. එතකොට අපිට ටැබ්ලට් සිස්ටම් එක බලන්න පුළුවන් මම. ඒක බලන්න යන්න. මේ කවසාකි වල මේ ජපානයේ හදලා තියෙන්නේ. අඩි 2කමාරයි. හරි. අඩි 2කමාරයි. නරෝපි. එතකොට මේවා එක මාර්ගයක් තිබ්බ රත්නපුර හරහා උපනායකට. කියන්නේ මනදාන අවිස්සාවේල රත්නපුර උපනායක. තව එකක් තිබ්බ නානුවේ නුවරඑළිය රාගල. අඩි 2කමාරයි. එතකොට අර මේක මේ කැන්ටිමකට හදලා තියෙන්නේ. මේක S7 කියන මේ ලී පවර් සෙට් එක. මේ ඔක්කොම මේ සුද්ධ කාලේ ගන්නේ. ඔව් ඔව්. එතකොට මාම අපි අර ටැබ්ලට් සිස්ටම් එක බලමු. අර දෙන්න පුළුවන්. හා. මේකේ ක්‍රියාකාරීත්වයත් ඔයාලට පෙන්වන්න හැකියාව ලැබුණා මම ඒක පෙන්වන්න. කෝච්චි ගිහිල්ලා දෙන. මේක කෝච්චියට දෙනවා දැකලා. කෝච්චි පාරේ කෝච්චි මාර්ගයේ අන්දුම්ගේ මාර්ගය වල රිංග ස්ථානකට තමයි කෝච්චිය දෙකට ගාවනේ වෙන්න ඕනේ. ඒකට ආරක්ෂක ගන්න ඕන මොකද එකපාරේ ඉදිරි දෙපැත්තේ ඉඳලා එකවරාවක රිංගය දෙකක් තව ටෙක්නික් ගැටෙනවා. එහෙම නොවි ආරක්ෂිත ගන්න මේ වගේ අපි අවසර පත්‍රයක් නැත්නම් ටැබ්ලට් එකක් මේ දින්නේ ටැබ්ලට් එක. මේකේ තියෙන දුර්ලභ ස්ථාන දෙකේ නම කෙටියෙන් ගහලා තියෙන මේ ටැබ්ලට් අංකේ තියෙන මේ කට් එකේ තියෙන්නේ ඒ ආධාර මැෂින් වලට විතරයි දාන්න පුළුවන්. ඒකට මේක විතර ගාවන වෙන කෝච්චිය දෙන්න බැරි හින්දා මේ වගේ ආධාරකයක් හදලා මේ විදිහට දාලා එන දුම්රියට මේ විදිහට දෙනවා. හැබැයි මේ ටැබ්ලට් තියෙන්නේ තනි මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයකම මේ වගේ ටැබ්ලට් මැෂින් දෙකක් තියෙනවා. එකක් සම්බන්ධ කරලා තියෙන පහළ දුම්රිය ස්ථානෙට අනිත් එක ඉහළ දුම්රිය ස්ථානට. දැන් උදාහරණයක් විදිහට එහා පැත්තේ තියෙන කඩු ගන්නව ගත්තොත් ඒකේ මැෂින් දෙකක් තියෙන එකක් බලනත් එක්ක සම්බන්ධයි අනිත් එක පිළිවෙතාවත් එක්ක සම්බන්ධයි. මේ වගේ බේස් ස්විච් කියලා තියෙනවා. හැබැයි හරියම දුම්රිය ස්ථාන අතර කෙනෙකුට මේ ටැබ්ලට් එක ගන්න බෑ. දෙපැත්තේ දුම්රිය ස්ථාන දෙක දුම්රිය ස්ථාන අතර දෙන්නේ සම්බන්ධ වෙලා තමයි මේ ටැබ්ලට් එක ගන්න දුම්රියක් ධාවනය කරන්නේ. අපි හිතමු දැන් මේ තියෙන්නේ කඩු ගන්නාවෙන් බලන සම්බන්ධ මැෂින් කියලා. එහා පැත්තේ තියෙන බලනින් කඩු ගන්නාව සම්බන්ධ. ඒ කියන්නේ අපිට පේන්නේ නැති දුම්රිය ස්ථාන දෙක කොටස් දෙකක් තමයි මේ තියෙන්නේ. පිළිමතලාවෙන් එන දුම්රියට අපි ටැබ්ලට් එකක් දෙන්න ඕන. මුලින්ම කරන්නේ මේ හතරක් දැනුමක් කරනවා. දැන් දුම්රියක් එවන්න හැටි සූදානම්. ඊට පස්සේ ඒ පැත්තෙන් ඒකට බෙල් හතරක් ගන්න නැවත දැනුම් දීමක් කරනවා. ඊට පස්සේ අපි බෙල් එක අල්ලලා දෙනවා. ඒකෙන් ස්විච් එක අල්ලලා යන්න පුළුවන්. ඒ පැත්තට ටැබ්ලට් එකේ භාගයක ලොක් වෙනවා ඔන්ලයින් එකක් තියෙනවා. දැන් එහෙන් දුම්රිය මේ පැත්තට ඇතුල් කරන්නට ටැබ්ලට් එකක් ගන්න බෑ නේද? අපි ටැබ්ලට් එක ගන්න ඕනේ. ඒ ගාම බෙල් එක අල්ලලා දෙනවා. මේ විදිහට ටැබ්ලට් එක එනවා. ඒකට දුම්රිය ස්ථාන අදිට මේ වගේ දුම්රිය ලේඛනයක් තියෙනවා. මේකට මේ තොරතුරු ඇතුළත් කරලා අස්සනක් දාලා මේ ආධාරකයට දාලා එන දුම්රියට කඩු ගන්නවා විදිහ දෙනවා. මේකට රිය සහායක මේක අත දාලා අරගෙන දුම්රියෙන්ම ඊළඟ දුම්රිය ස්ථාන දක්වා විහිදලා දුන්නොත් පස්සේ අර උඩ කුරුක් දාන්න යට කුරුව හදන්න බෑ. අපි අපිට පේන්නේ නැහැ දුම්රිය ඒ දක්වා දාවන්නේ උනන්නේ නැද්ද කියලා. එහෙන් බෙල් තුනක් ගහලා දැනුම් වෙනවා. ඒකට දන්න ආරක්ෂිතව දුම්රිය ඒ පැත්තට ගියා කියලා. ඒකම මෙයා බෙල් එක අල්ලලා එනකොට අපි මෙහෙම ස්විච් කරලා කුරුව වහගෙන නැවත බෙල් තුනකින් දැනුම් දෙනවා. දැන් ලයින් එකේ දුම්රියක් නැහැ. අපිට ඒ පැත්තෙන් දුම්රියක් එනවා නම් අපිට ආපහු ගන්න පුළුවන්. මෙහෙම යනවා නැවත යොමු කරන්න පුළුවන්. මේක තනි මාර්ගයේ 100ක් ආරක්ෂකයි. එක වෙලාවක මේ දුම්රිය ස්ථාන දෙක අතර එක දුම්රිය දානවා. සමුක්කනේ ඉඳලා බදුල්ලට මේ ක්‍රමය තමයි තියෙන්නේ 100ක් ආරක්ෂකයි. මේක එඩ්වර්ඩ් ටයර් කියන මහත්තයටම හොයාගෙන තියෙනවා. ඒ නිසා මේක ටයර් ටැබ්ලට් සිස්ටම් කියලා හඳුන්වනවා. මේ වගේ තම කම්බි ලයින් එකක් මේ දුම්රිය ස්ථාන අතර ඇදලා ඒකට පොඩි කරන්ට් එකක් දීලා තමයි මේක සම්බන්ධ කරලා තිබෙන්නේ. මේ කියන්නේ පාන් ටෙලිෆෝන් එක. දෙකට දුම්රිය ස්ථාන වල කතා කරන භාවිත කරන්නේ අඩු ගන්නවා කියනවා මේක අතරම කරලා බලන්න. මේක අතරම කරලා ඒ පිළිවෙල වෙලාව බලා ගන්න ලංකාව
පළවෙනි දුම්රිය ගමන සිද්ධ වෙනකොට වෙලාව බලා ගන්න කියනවා කියලා තමයි විශ්වාස කරන්නේ. මේක අවු වටන තැනක තියන්න මේ ඊතල පැත්ත උතුරට. ඒකට අපි නෝමන් කියලා කියන. ඒ පැත්ත උතුරට තිබ්බම මේ පැත්ත නැගෙනහිර මේ බස්නාහිර. ඊට මෙහෙන් නැගෙනකොට මේ ඊතල හේවනල මෙහෙ ඉඳලා මෙහාට මුදුන් වෙනවා. 12ට මේ කෙලින් තියෙන ඊට මෙහාට එනකොට හේවනල මෙහෙට යනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා දිශා අනුදිශා බෙදලා මේ මාස වලටත් එක්ක. ඒකට මේක අවුරුදු පුරාවට තව විවිධ ක්‍රමයක් උපයෝග කරගෙන අවුරුදු පුරාවට වෙලාව ගන්න කරන විදිහට තිබිලා තියෙන්නේ. දැන්ට ප්‍රදර්ශන එකම හිරුතඩි තමයි මේ තියෙන්නේ. කියලා අඳුනන මුල් කාලේ බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක අපේ ඉස්කෝලේ මේ කියන අපේ ලංකාවේ ඇති කරන පිරිමි විද්‍යාල පිරිමි ඉංග්‍රීසි භාෂාව ඒවා ප්‍රසිද්ධ වෙන්නේ ගල්ලංග පින්චෙන් හඳුන්වලා දෙන මේ නම් වලින්. මේ වගේ රැකේ ගන්න නිර්මාණය කරලා පළවෙනි දුම්රිය ගමනේදී අදාළ දුම්රිය ස්ථානය කියලා සිල්වර්ණ විදිහට තුන බැස් තමයි තියෙන්නේ. මේක රවුමැඩි තියෙන ගල්ලංග පින්චෙන් ඔන්නයි යනවා. පටන් ගන්න දුම්රිය ස්ථානයේ නම මාසයේ වර්ෂය සඳහන් විකාශ ආයතනත් එක්ක මේ ඇයි එක පළවෙනි දුම්රිය ගමනේ දීලා තියෙන සිල්වර්ණ මෙතන තියෙන ගිනිලි වෙන කොටන මේක 35 භාවිත කරලා තියෙන්නේ. මේක හදලා තියෙන තඹසා පිත්තල වලින් මේක ඇතුලේ වතුර තියෙනවා. ඒක අමතරව ග්ලාස් ඇසිඩ් කියන රසායනික සංයෝගයේ තියෙන විදුලි බෝතලයක් මෙතන ඇතුලෙන් හවි කරලා තිබිලා තියෙනවා. ගින්නක් ඇති වුණාම මෙතන මේ පින් එක ඇතුලේ මේක අපි කරකනකොට විදුලි බෝතලෙ ගින්නලා වතුරත් එක්ක මිශ්‍රලා වෙන හැදෙනවා. ඒක අපි මෙතන තියුණු කරලා මෙතන හොස් එක වතලා තියෙනවා. මේක මේ විදිහට ඇදලා අවශ්‍ය ප්‍රමාණයට හොස් එක දිග ඇදලා ගින්නට පෙන දාලා තමයි නිවලා තියෙන්නේ. එළිය වාතය ඇතුලට යන මේ පෙන ගින්නට නිවලා. අර ලාම්පු ඒ මේකේ සංඥා ලාභ. දුම්රිය ස්ථානාධිපතිවරු ගාඩ් මහතුරු සංඥා ලබා දෙන්නේ මේ වගේ ලාම්පු තමයි භාවිත කරලා තියෙන්නේ. මේක ඇතුලේ තිබිලි ලාම්පු වලින් මෙතනින් අල්ලලා මේක කරකවන මේ රත් පාට කොළ පාට නැති විදිහට මාරු කරලා සංඥා ලබා දෙන්න පුළුවන්. මේ අවසාන මැදිරියේ තිබ්බ ලාම්පුව මේකේ රත් පාට ආලෝකයක් තියෙන්නේ. මේක මාර්ග භාවිත පරීක්ෂා කරන්න ගිය එක. ඒකට දවල් කාලේ මේ වගේ එක්ස්පෝර්ට් එකක් කරන අවසාන මැදිරියේ පස්සේ LV කියලා ගහලා දෙනවා. ඊ මැදිරිය වල. මේ තියෙන ලාම්පුව මේක අදිසි අවස්ථාවක භාවිත කරන්න පුළුවන්. මේ විදිහේ ලාම්පුවක් මාර්ගලින් නිර්ධාරණය දුම්රිය ස්ථාන මාර්ග වැඩිමින් පරීක්ෂා කරන මේ වගේ රත නිල රත විදිහට භාවිත කරලා දෙන මේක විශේෂත්වය මෙතනින් අතින් කරකලා ස්ටාර්ට් කරන්න පුළුවන්. දෙපැත්තට යන්න පුළුවන් විදිහට මේක හදලා තියෙන්නේ. ඒකට පෙට්‍රෝල් බලෙන් තමයි ක්‍රියා කරන්නේ අවුරුදු 95 වෙනකද බලන්න. මේ කොට අවුරුදු 95 බලන්න. මේ කොට සම්මාන මැප් එක දීලා ආය හදලා තියෙනවා. මේක මේ පළවෙනි ඇක්සල් එක. මේක මේ පළවෙනි දුම්රිය මාර්ගයේ මග අඩි 5මාරක් පල්ලයි. කොළඹ ඉඳලා අඹපුස්ස දක්වා මේ වගේ අඩි 5මාරක දුම්රිය මාර්ගයක් හදලා තියෙන්නේ. මේ මාර්ගයේ කොටසක් තමයි එන්නේ. හදලා තියෙන උඩ ප්‍රමාණය දුම්රිය මාර්ගය. මේ මාර්ගය එකක් තිබ්බම මරදාන අවිස්සාවේල රත්නපුර හරහා උපනයකට. තව එකක් තිබ්බ නානුවේ නුවරඑළිය හරහා රාගලට. අද වෙනකොට අවිස්සාවේලට තෝ මාර්ගයේ මේ වගේ අඩි 5මාරක් විදිහට පළල් කරලා සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් මේ වගේ අඩි 5මාරක් පළල් මාර්ග පද්ධතියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ කෞතුකාගාරය හදන්නේ 2014 දෙසැම්බර් 27 වෙනිදා දුම්රිය සේවාවේ අවුරුදු 150 සංවත්සර වෙන නිසා මේක නිර්මාණය කළා. අර මේ මේ දෙවි දුම්රිය පෙට්ටි එන්ජින් එකකට අමුණන්න ඕනේ. ඒකට මේ වගේ ස්කූල් ප්‍රාග්නෝම භාවිත කරලා තියෙන මුල් කාලේ පසු කාලේ මේ වගේ සුවන්ප්‍රිය අමුණුමක් භාවිත කරලා තියෙනවා. ඒකට මේ අමුණුම් දෙකක් එකට වෙලා තමයි මේ විදිහට ඔහොම ලොක් වෙන්නේ. හැබැයි මේවා එකිනෙක ගැටෙනකොට මේ වගේ දුණු කෝපර දෙක ගන්න යොදාගෙන මේවා මේ බැලන්ස් කරලා තියෙනවා. තමයි කඩු ගන්නාව දුම්රිය කෞතුකාගාර විස්තරේ. ඉතින් මේ විශේෂම කියන්න ඕන මේ වීඩියෝ එක පටිගත කරද්දී අපිට ගොඩක් ඒ දුම්රිය කෞතුකාගාරේ ඉන්න මහත්තයෙක් උදව් කරා. ඇත්තට මේ මහත්තයාට තැන්ක් යූ කරනවා අපිට ඒ අවස්ථාව ලබා දුන්න එකට. සහ ඔයාලා හැමෝම මේක බලන් දෙන්න. මොකද මේකේ ගොඩක් දේවල් තියෙනවා ඔයාලා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවයේ තිබ්බේවා ගැන ඉගෙන ගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම අනිවාර්යෙන් මතක් කරලා මෙන්න මේ දුම්රිය කෞතුකාගාරේ පුළුවන්කමක් තියෙනවා නම් හැමෝම ඒත් බලන්න. මේකේ ගොඩක් දේවල් තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව ගැන අපිට ඉගෙන ගන්න සහ ඒ දුම්රිය සේවයේ ඉස්තර කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා බලන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙච්චරයි. ඔයාලා හැමෝම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, like එකක් දාලා comment එකක් දාලා දන්න යාළුවෝ ඉන්නවා නම් මේක share කරන්න. මේක හැමෝටම අපි බලන්න share කරමු. මොකද දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ තියෙන කෞතුකාගාර ගොඩක් කට්ටිය බලන් දෙන්න ඕන තැන. මෙතන ටුවරිස්ට් ගන්න ඕන තැන. ටුවරිස්ට්ලාට එහෙම මේවා පේන්න ඕන. එතකොට තමයි යාළුවා මේවා බලන්නේ. අපේ රටේ දුම්රිය සේවයට ගොඩක් ටුවරිස්ට්ලා සංචාරකයෝ හැමෝම ආදරය කරනවා. මොකද අපේ රටේ දුම්රිය සේවය ඒ තරම් හොඳ ලස්සන පරිසර පද්ධතියක් වටේ ගෙදිච්ච දුම්රිය සේවය නිසා. එහෙනම් guys ඔයාලා හැමෝටම සුබ දවසක්.